කතාවක් තියෙනවා මේ සාමාන්‍යයෙන් අපේ මහ පොළොවට ඕනම දර කෑල්ලක් විසි කළත් ඒක පැලවෙන පොළොවක් තමයි අපිට තියෙන්නේ කියලා. මට ඇත්තටම මේ වගේ තැනකට ආපුවාම හිතෙන්නේත් එහෙම දෙයක්ම තමයි. සබහාදහම කොයිතරම්නම් අපූර්ව දේවල් මේ මහ පොළොවෙන් අපිට ලබා දීලා තිබෙනවද? දේශීය සංස්කෘතියත් එක්ක එහෙම නැත්නම් අපේ හෙළ ජනවහරත් එක්ක ජන සම්ප්‍රදායත් එක්ක ගොඩනැගිච්ච දෙයක් තමයි ඔය මේ දේශජ ආහාර කියන කාරණාව. හැබැයි අපි මේ දවස්වල ජාතික රූපවාහිනිය ඉතාම අපූර්ව කටයුත්තක් ඔබට කියනවා. මේක අපි කියන්නේ රැල්ලක් බවට පත් කරගමු කියලා. වෙන හේතුවකින්ද නෙවෙයි. ඒ රැල්ල ජාතික රූපවාහිනිය ඔස්සේ අපි කියන්නේ මහ ජනතාව අතරට අරයි යන්න, මහ ජනතාව අතර ව්‍යාප්ත කරන්න අපිට ඕනේ ඔබව සෞඛ්‍ය සම්පන්න ජාතියක් බවට පත් කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ healthy food happy life කියන තේමාව මේ දවස්වල හැම විටම අපි ජනගත කරනවා. වෙන හේතුවකින්ද නෙමෙයි. කට නිසා තමයි ලෙඩ රෝග රැසක් අපිට තියෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා ලංකාව පුරාම රෝහල් වල කොයි තරම්නම් පිරිසක් ඉන්නවද? ලෙඩ වෙනවා. විවිධාකාර ලෙඩ පිළිබඳ අපිට අහන්න හම්බ වෙනවා. හැබැයි අතීතයේ ඉඳලා අපිට තිබ්බා අපූර්ව සංස්කෘතියක්. අපි මේක වෙනස් කරගෙන ඉන්නේ. ඉතින් හැබැයි ඒ සංස්කෘතියේ මූල බීජයන් තාමත් අපි අතර ඉන්නවා. අද අපි ආවේ එහෙම දෙන්නෙක් හොයාගෙන. තාරුණ්‍යයේ ඉන්න මේ දෙන්න හරි අපූර්වට අපේ සංස්කෘතිය යලි යලිත් ඔබට මතක් කරනවා. මේ තියෙන්නේ ඒ කතාව. සොබාදාම කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතය ජීවත් කරන්න ලැබුණු හරි අපූර්ව තෝතැන්නකට. සමහර මිනිස්සුන්ට ජීවිතයේ සොබාදාම කියලා දෙනවා. සොබාදහමට අහිතකර දේවල් කරන මිනිස්සුන්ට සොබාදහමින් නැවත ලැබෙන ප්‍රතිචාරය හරි භයානකයි. ඒ නිසා සොබාදහම කියලා කියන්නේ මිනිස් ජීවිතය ජීවත් කරන්න ලැබිච්ච අපූර්ව හාස්කමක්. මේ සොබාදහම් මතින් ජීවිතේ නැගී හිටින්න වෙරදරන මලිතුත් නිරූපමත් මේ ජීවිතය පටන්ගත්තු ඔවුන්ගේ ව්‍යාපාරය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පස්සේ උපාධිධාරින් වුණු මේ දෙදෙනාම අද ව්‍යවසායක මතින් නැගිටින්න බොහෝ උත්සාහ ගන්නවා. ඒ නිසා සොබාදහමේ සාරය මනුස්ස ජීවිතයට කොයිතරම් වටිනවද කියන කාරණාව ඔවුන්ගේ ව්‍යාපාර ඇතුලේ හරි අපූර්වට අපිට පේනවා. ඒ නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඇතුලේ ඔවුන්ගේ ජීවිතය යථාවත් කරන්න රට අපි දේශීය රටාව සොයාගෙන ඔවුන්ගේ නිවසට ගියා. අද අපේ කතාවේ කතානායකයන් ඔවුන්. මලිත් හෙළරුවන් නිලුපමා චතුරංගි. අයිබෝවන්. අයිවන්. කොයිතරම් අපූර්ව දෙන්නෙක්ද මේ ඉන්නේ දන්නවද? දෙදෙනාම උපාධිධාරීන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා එතනින් පස්සේ තීරණය කරනවා මේ තමන්ගේම දෙයක් පටන් ගන්න ඕන කියලා නේ මලේ. ඔව් ඒක තමයි. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ නේද? උපාධියක් අරගෙන වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ එක්ක රජයේ රැකියාවක් නැත්නම් ප්‍රයිවට් පුද්ගලික ආයතනයක මොකක් හරි රැකියාවක් කරන්න ඕන. ඔහොම බලාපොරොත්තුනේ තියෙන්නේ. ඔය දෙන්න මේ සම්ප්‍රදාය කඩනවා නේද? ඒක කොහොමද උනේ? ඒක තමයි දැන් අර දැන් අපි හිතුවේ දැන් අර ගොඩක් වෙලාවට දැන් ඇත්තටම උපාධියක් ඉවර කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අර කෙනෙක් ජොබ් එකකට කියන්නේ හැමෝම දැන් මගේ අපි නම් හිතන්නේ අපි හිතුවේ ඇත්තටම අර කියන්නේ උපාධියක් කරනවාම කියන්නේ ව්‍යවසායකයෙක් වෙන්න තියෙන කියන්නේ ක්වොලිෆයිඩ් වෙනවනේ ඒ දෙයට. ඒතකොට ඒ දැනුමත් එක්ක එකතු කරලා අර ජොබ් එකකට ගිහිල්ලා සාමාන්‍ය විදිහට වැඩ කරනවට වැඩිය අර අපේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයකට කියලා. දැන් අපි ඇත්තටම හිතුවේ ඒක මේ උපාධියක් ගන්නවා කියන්නේම ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ කියලා රටේ. අධ්‍යාපන සුසුකම් පොතේ පතේ දැනුම මේ සියල්ල අපිට ඕනේ. සමාජයක් ඇතුලේ අපිට ජීවත් වෙනකොට ඒ දේවල් ඕනේ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඉතින් ව්‍යවසායකෙක් ගොඩනගෙන්නෙම ආකල්පාතෙන්. ඔබට අපූර්ව ආකල්ප තියෙන්න ඕනේ. අදහසක් තියෙන්න ඕනේ. පුංචි තැනකින් ජීවිතේ පටන් ගන්න ඕනේ. එහෙම ගොඩනගපු මිනිස්සු මේ ලෝකේ හරි අපූර්වට වෙනස් කරනවා.
මලිත් ඒකට තෝරගන්න ටිකක් වෙනස්ම තැනක්නේ අපේ දේශීය අපිට උරුම ඖෂධ ටික කෑමවට්ටෝරු ටික අපූර්ව තැනකට ගෙනල්ලා ඒ හරහා ජනතාවට ඉතාම සුබවාදී දෙයක් දෙන්න ඕනි කියන තැන එනවා. ඇයි එහෙම දෙයක් තෝරගන්න හිතෙන්නේ? අපි ගොඩක් දේවල් try කරා සමහර දේවල්. ඒ කියන්නේ ඒ ෆාමින් සයිඩ් එකේ එක දේවල් කරා. ඔය වැනිලා වගේ දේවලුත් අපි කරා කාලයක්. ඉතින් අර ඒකෙන් ඒ දේවල් වලට දැන් ඉතින් අර මෙහි තියෙන ටෙම්පරේචර් වලට සමහර දේවල් වලට මේවා කියන්නේ අපිට කරගන්න බැරි වුණා ඒ දේවල්. පස්සේ ඉතින් අපි හිතුවා මේ අපි අතරම ග්‍රොසරි එකක් දාමු කියලා හිතුවා නිකන් දාලා ඉවරලා මේ අපි ඒක ඇතුළේ ඉඳගෙන අපි මොකරි ස්ටාර්ට්අප් එකක් ගමු කොහොම හරි මේ ඉඳලා කියලා අර ඩේලි ඉන්කම් එකක් එන්න ඕනේ. ඒතර එතනදී එහෙමත් වෙලා පස්සේ කොහොම හරි මගේ වයිෆ්ගේ අයිඩියා එකක් තමයි මේක මේ පටන් ගමු කියලා කිව්වේ. ඉතින් එතනදී මේ හීම්බෝවිටිය අපිට හම්බුණා. කුඩා පරිමාණ ව්‍යාපාර ඒ සෙක්ෂන් වලිනුත් අපි ගයිඩ් කරා. ඉතින් අර ඒකෙදි අපි අහලා බලපුවාම මේ කෙනෙක්ගෙන් ඉතින් ඒගොල්ලෝ කිව්වා මේක මේ 2015 විතර ආපු ප්‍රොජෙක්ට් එකක් කියලා මේ ඩිහයිඩ්‍රේෂන් සයිඩ් එක. ඉතින් අර එතනදී මේ ඉතින් ඇත්තටම මේ පරණ වෙච්ච එකක් සහ මේක ජනගත වෙලා නැති ප්‍රශ්නයක්ත් තිබිලා තියෙනවා. එතනදී අපි හිතුවා මේ හරිය කරන කට්ටිය ටිකක් අඩුයි. ඒ දේත් එක්ක මේ අපිට හරියයි කියලා ඉතින් මාකට් එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා. මලිත් මම මේ බලබලා හිටියෙත් දැන් අපූර්ව නිෂ්පාදන දෙකක් නේ මගේ අතේ තියෙන්නේ. හීන්බෝවිටිය අතේ තෙබුතේ සාමාන්‍යයෙන් අක්මාවේ තෙල් ඉවත් කරයි කොලෙස්ටරෝල් අඩු කරයි ඇහුවොත් කියන්නේ ඔය වගේ ලෙඩ නේද? මෙන්න අපේම විසඳුම. මේක තමයි හොයාගෙන යන්නේ මලිත්ලා. අපූර්ව නිෂ්පාදන ගණනාවක් අපිට තියෙනවා. මේවා ඇවිල්ලා මේ අපේ මහ පොළොවේ හැදෙන දේවල්. සාමාන්‍යයෙන් සමහරව දැන් මේවා ගන්නවනේ කැඳ හදනවා හීන්බෝවිටිය තියා ගන්නවා. කැඳක් තියෙනවා. කැඳක් තියෙනවනේ. කැඳක් තියෙනවා. සමහරව මේ දන්නෙත් නෑ හීන්බෝවිටිය කිව්වට මේකද එහෙම දැනකට මේ සමාජය ඇවිල්ලා තියෙන හැබැයි අපිට ඕනේ මේක වෙනස් කරන්න. එහෙම දෙයක් හිතමු දැන්. අර වයිෆ් කියපු නිසා බිරිඳ කියපු නිසා මේක පටන් ගත්තා. දැන් අද වෙනකොට කොහොමද ඇත්තටම තියෙන ඉල්ලුම කොහොමද හොඳ තැනක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ ගොඩක්ම දැන් අර හීම්බෝවිටිය ගත්තොත් එහෙම ඒකේ අර සෝෂල් මීඩියා වලත් ගොඩක් ප්‍රොමෝෂන් වෙලා තියෙනවනේ කැම්පේන් වලින්. ඔව්. එතකොට ඒව හරහා දැන් අපේ ප්‍රොඩක්ට්ස් සෙල් වෙන සම්භාවිතය ටික වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිට ලොකු ඕනකමක් තියෙනවා මලිත්ලා වගේ චරිත ලෝකෙ ඉස්සරහට අරයි යන්න. මේ පුංචි ව්‍යවසායකයෝ නේද? පුංචි දෙනින් පටන් අර ගන්නවා ජීවිතේ. ඉගෙන ගන්නවා අවුරුදු 13ක් ඊට පස්සේ එතන එහාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා උපාධියක් ගන්නවා. නෑ මහ පොළොවට බරක් නැතුව ණයක් නැතුව ජීවත් වෙනවා නම් තමන්ම මාර්ගයක් හොයා ගන්න ඕනේ කියලා හිතනවා. ඒ මාර්ගය හරි පැහැදිලි. ඒ නිසා තමයි අපි එන්නේ ඔබ හොයාගෙන ඔබ දෙපළට අපිට හිතෙනවා මේ මහ පොළොවේ හරියන්න ඕනේ කියලා. ඒ හරියන්න ඕන නිසා තමයි අද රටා වැඩසටහන ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. අපිට ඕනේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වස විසෙන් තොර ආහාර සංස්කෘතියක්. ඔයාලා දෙන්නම මුල පුරලා තියෙන්නේ ඒ දෙයට. ඉතින් අපිට ඒ කතාව ලෝකෙට කියන්න තමයි හොයාගෙන එන්නේ. බලන්න කොයිතරම් අපූර්ව නිෂ්පාදන ගණනාවක් ඕන් කරනවද. මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර නම් මෙතන නැහැ. හැබැයි ඒ සියල්ල පරේලා බොහෝම අපූර්ව නිෂ්පාදනයක් හරි ප්‍රමිතියට ගෙනෙන්නට මලිත්ලා උත්සාහ කරනවා. මලිත් දැන් මෙහෙම දෙයක් හිතමු. ව්‍යාපාරයක් කරනකොට අපි දන්නවා තරංකාරී. දැන් අර කිව්වා වගේ විවිධ නිෂ්පාදන විවිධ ව්‍යාපාර කරන්න පටන් ගත්තා. හැබැයි ඒක අතාරිනවා නෑ මේක තමයි අපි කරන්න ඕනේ කියලා හිතනවා. දැන් හීන්බෝවිටියම තෝරගන්න හේතුවක් තිබ්බද? ඇත්තටම අපි ඉතින් අර හොයලා බැලුවා ගොඩක් ඒ දේවල් වලින් අපිට හම්බුනේ අර දැන් අක්මාවේ සෞඛ්‍යයට ඒ කියන්නේ ෆැටි ලීවර් කියන ඩිසීස් එකට මේක හොඳම සොලියුෂන් එක විදිහට අර ඒ කියන්නේ ડોක්ටර්ස්ලා පවා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට මේ වුණා අන්තිමට ඒ කියන්නේ හීම්බෝවිටිය කියන එක. දැන් අපේම කට්ටිය පවා අපිට අරගෙන ඒ කියන්නේ රිපෝට්ස් පෙන්නලා තියෙනවා. දැන් ස්ටේජ් 3ක් තියෙනවා ෆැටි ලීවර් කියන එකේ. එතකොට මේ ස්ටේජ් 3 සාමාන්‍යයෙන් සෙකන්ඩ් ස්ටේජ් එකේ වගේ ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් මාස 3ක් විතර තමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ එක දිගට මේ අපේ පැකට් එකක් අරගෙන. මේකේ එතකොට ටී බෑග් 20ක් තියෙනවා. එතකොට මේ 20 පාවිච්චි කරන්න කියනවා ඒ වගේ කොටස් 3කට. ඒකෙදි අරගෙන අපි රිපෝට්ස් අරගෙනක් තියෙනවා. එතකොට ඒ රිපෝට්ස් වලින් තමයි ඒගොල්ලෝ පවා කියනවා ඩයබටික්ස් පවා හොඳ වෙනවලු මේකට. ඉතින් අර ඒ දේවල් එක්ක හිතලා අපිට ඉතින් අර හීම්බෝවිටිය කියන එක හිතුණා. ඇත්තටම අපි දන්නෙත් නෑ මේ හීම්බෝවිටිය කියන එක අර ලොකුවටම මේ මෙච්චර දෙයක් තියෙනවද කියලා. අපේ ගෙදරවත් තිබ්බේ නැහැ. හැබැයි වයිෆ් නම් ටිකක් දැනගෙන හිටියා ඒ ගැන. එයාලා ගෙදරවල එහෙම හදනවා කැඳ එහෙම.
ඉතින් අර කොහොමරි වෙලා අපි ඒක ඉතින් ඒක ඇත්තට හොඳ ඖෂධයක් වුණා මේ ලංකාවට ඉතින් අපි දුන්න දේවල් වලින්. ඔව්. මලිත් මට හිතෙච්ච දෙයක් තමයි දැන් මේ තරම් මහන්සි වෙලා මේ තරම් අපූර්ව නිෂ්පාදනයක් ඔබ කරනවානේ. ඒ දේවල් කරනකොට ලංකාවෙන් නෙපිට ඔබ ඉන්නවා නම් මොන්න මලිත්ලට උදව් කරන්න ඔබට පුළුවන්. වෙන හේතුවක් ඉඳ නෙමෙයි. ලෝකෙට අපේ දේවල් අරන් යන්න ඕනේ. අරන් යන එක හේතුවක් තියෙනවා. $1 එකක් හරි ලංකාවට එවන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ නිසා ඔබ ලංකාවෙන් එපිට කොහේ හරි රටක ඉන්නවනම් කතා කරන්න මලිත්ලට කතා කරලා මේ නිෂ්පාදන වලට තැනක් දෙන්න. මේ අපේ රටේ නිෂ්පාදන බොහෝ වෙලාවට අපි කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය ලෝකෙ ඉස්සරහට ගෙන යන්නට අපිට ලොකු ඕනකමක් තියෙනවා. රට අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. දැන් මේව දෙයක් හිතුවම මලිත් ඇත්තටම මේ නිෂ්පාදන මේ හීන් බෝවිටියා ඊට පස්සේ අපි මේ දැක්ක තෙඹු හොයාගන්න අමාරුවක් නැද්ද නිකන් බැලෑටි විදිහට හොයාගන්න ටිකක් අමාරුවක් නැද්ද? දැන් අපි ඉන්න ප්‍රදේශයත් එක ගත්තහම සාමාන්‍යයෙන් අර අපිට හීම්බෝටිය තෙඹු කියන ශාක දෙක හොයාගන්න ටිකක් මුලින්න්න ටිකක් අමාරු වුණා. හැබැයි දැන් අර කාලයක් එක්ක අපි කරගෙන යන හින්දා දැන් අපිට ඒ හැදෙන කට්ටිය අවට ඉන්න කට්ටිය අපිට ගෙනත් දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒතර ඒ දේවල් එක්ක මේ අපිට දැන් ටිකක් හීම්බෝටිය කියන එක හොයාගන්න පුළුවන්. දැන් බලාගෙන ඉන්න කට්ටිය පොඩ්ඩක් බලයි අපි ඉන්න ප්‍රදේශය කිව්වනේ. මන් තාම ඇහුවේ නෑ කොහෙද අපි මේ ඉන්නේ කියලා. ඇත්තටම කොහෙද අපි මේ ඉන්නේ කියන්නකෝ. මෙතන අපිට වේයන්ගොඩද? මීරිගම. මීරිගම. අපිට හෝම් ටවුන් එක විදිහට තියෙන මීරිගම. මීරිගම. හැබැයි මේ හරිය හිරිවල. හිරිවල ආයුර්වේද හරිය තමයි අපි ඉන්නේ. ඔව්. හිරිවල. ඔව් හිරිවල. හිරිවල කියන ප්‍රදේශය තමයි ඔන්න මලිත්ලා ඉන්නේ. ඉතින් අපිට මෙහෙම දෙයක් දැනුණාම අපි අනිවාර්යෙන් වෙන හොයාගෙන කතාව කියන්න ඕන නිසා ටී බෑග් එකක්ම කරන්න ඕනේ කියලා අදහසක් ආවේ. ඒක පාවිච්චි කරන්න ලේසි පහසු නිසා මොකක්ද හේතුව? ඔව් ඇත්තටම අර මේ දැන් අපි හිතුවේ ඇත්තටම දැන් අපි ඉන්නේ ටිකක් අර නාගරික ප්‍රදේශ වලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඉතින් අර අපිට ඕන වුණා දැන් මේ දේවල් අර ඒ කියන්නේ මේ ඩීහයිඩ්‍රේට් කියන සයිඩ් එක ඒ කියන්නේ ගොඩක් දේවල් කරන්න පුළුවන් පැත්තක් මේක. විජලනය කරන ශේෂ්ත්‍රය. ඒකට ඒකෙදි අර දැන් අපිට ඕන වුණා ඇත්තටම දැන් මම වුණත් يعني හිම්බෝටිය එක ලොකුවට දැනගෙන හිටියේ නෑ. මේක හොයද්දි තමයි මටත් හම්බුනේ. දැන් ඒ දේවල් එක්ක ඒ වගේ කට්ටිය ඇතිනේ ඕන තරම්. ඔව්. ඒතකොට එතනදී අපිට දැන් අනික ටී බෑග්ස් වලට දැම්මහම ඒක අර ෆිල්ටර් කරන්න ඕනේ නෑ වෙනම. අර ඒ දේවල් එක්ක මේ පාවිච්චි කිරීමේ පහසුවත් එක්ක ගොඩක් කට්ටිය ඒක ගණී කියලා හිතුණා මේ නාගරික ප්‍රදේශවල ඉන්න කට්ටියත් එක්ක ඒ දේවල් ඒගොල්ලෝ බිසි ලයිෆ් එකත් එක්ක ඒගොල්ලන්ගේ හින්දා ඉතින් මලිත් දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා උපාධියක් අරගෙන අපේ තරුණයේ බොහෝ දෙනෙක් රැකියාවක් බලාපොරොත්තු වෙනකොට දැන් ඔයා නෑ එහෙම එකක් නෙමෙයි කියලා ඔයා අර උඩුගම් බලා පීනගෙන යනවා. එහෙම තැනකින් තමන්ගේ ජීවිතය ලියාගෙන යන්න ඕනේ කියලා තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක අපි මෙහෙම දෙයක් හිතමු. දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ එහෙම රැකියාවක් නෙවෙයි බොවේ කඩනවා, රැල්ල කඩනවා, කඩන්න උත්සාහ කරනවා. මට ඒක අහන්න ඕනේ කියලා හිතුණා ඇයි එහෙම කරේ කියලා. අර මුලින්ුත් ඔබ කිව්වා ව්‍යවසායකයෙක් බිහි වෙනවා තමයි කියලා. හැබැයි ඒ වුණාට මට හිතෙනවා අපව ගොඩක් අර තරුණයේ අදහස් තියෙන තැන් ඒසි කාමරයක ඉන්න උනට එකක් දාගෙන රැකියාවක් කරන්න ඕන කියලා අපි හරිය වෙනම ආකල්ප වල ඉන්නේ. ඒ නිසා ඒක ටිකක් අපි වෙනස් කරගමු. ඇත්තටම ඉතින් මමත් ඒ කියන්නේ විවිධ රැකියාවල නිරත වෙලා හිටියා. ඉතින් කලින් රැකියාවන් කරාද? ඔව්. රූපවාහිනී සංස්ථාවෙම තමයි SLMTI එකේ කෝස් එකක් කරලා ඉතින් ඒකෙන් ඉවර කරලත් අවුරුදු 15ක් විතරම මීඩියා ශාස්ත්‍රයේ හිටියා ඉතින්. ඒකෙන් පස්සේ ඉතින් ඊට පස්සේ කොරෝනා කොවිඩ් රීසන් එකත් එක්ක අපිට මේ work from home ඉන්න වුණා. ඉතින් අර ඒකත් එක්ක අවුරුදු 4ක් විතර එහෙම ඉඳලා තමයි පස්සේ මේ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියන අදහසින් තමයි ඉඳලා ඉතින් මමයි වයිෆුයි කතා වෙලා තමයි මේක පටන් ගත්තේ. රෝහල් ආශ්‍රිතව විවිධාකාර රෝගාබාධයන් පිළිබඳ අපි ඕන තරම් කතන්දර අහනවා. දවසින් දවස අපි අහන්නේ වයස් සීමාවක් නැතුව මහ පොළොව වෙනද ගන්න චරිත. හැබැයි අපි එහෙම වෙන්න ඕන જાතියක් නෙවෙයි. අපි ශ්‍රී ලාංකේය જાතියක්, අපි නිරෝගීමත් જાතියක්. ඒ නිරෝගීකම අපිට අතීතයේ උරුම වෙලා තිබ්බා. දැන් අපව යලිත් අපි ඒ සංස්කෘතිය ගන්න ඕනේ. ඉතින් මලිත්ලා කරන්නේ ඒ කතාවම තමයි. ඒක නිසා තමයි අද මෙවන් නිෂ්පාදන ජනගත කරන්නේ. ඇත්තටම මම මෙහෙම ඇහුවොත් දැන් මෙතන ඔබත් එක්ක මම හිතන්නේ සීමිත ප්‍රමාණයක් ඔබ යටතේ රැකියාව කරනවානේ. අහල පහල කීප දෙනෙක් හරි ඔබත් එක්ක ඉන්නවා. මේ තියෙන ආරම්භයනේ. ඇත්තටම මොකක්ද ඒ ගැන හිතන්නේ අද? මමයි වයිෆුයි තනියම පටන් ගත්ත බිස්නස් එකක් මේක. ඉතින් අර ඒක ටික ටික අරගෙන යන්න පුළුවන් වුණා. ඉතින්
මගේ වයිෆුත් කැලනි කැම්පස් එකේ බීකොම් ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අර මැනේජ්මන්ට් සයිඩ් එකත් අපිට කරගන්න පුළුවන් වුණා මේ හරියට. ඒ දේවල් එක්ක තමයි මට හිතෙන්නේ මේ අපිට යන්න පුළුවන් වුණේ. මලිත් අර කිව්වා වගේ දැන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න නම් ඒකට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ නේ. ආදරණීය බිරිඳ නේද? හරි නිරුපමා? නිරුපමානේ? ඔව්. හරි. නිරුපමා මේ ඇත්තටම මට හිතුණා දැන් අර කිව්වා වගේ දෙන්නම උපාධිධාරීන් හිතේ කොනකවත් තිබුණ නැද්ද? රැකියාවක් කරන්න ඕනේ කොහේ හරි එහෙම කියලා තිබුණ නැද්ද? නෑ ඇත්තටම රැකියාවක් කරන්න මම පාස් අවුට් වෙච්ච ගමන් හිතුවා. හිතලා ඊට පස්සේ මම රැකියාවක් කරා. රැකියාවක නිරත වුණාට පස්සේ හිතුණා මේක ඇත්තටම ස්ට්‍රෙස්ෆුල්නස් මේක හරි අමාරුයි කියන එක හිතුණා. ඊට පස්සෙත් ඒත් මම දිගටම රැකියාව නිරත වුණා. හැබැයි මට හස්බන්ඩ් හම්බුණාට පස්සේ එයාගේ තිබ්බ දැක්මක් තමයි අපි බිස්නස් එකක් කරන්න ඕනේ ව්‍යාපාරයක් අපි කරගෙන යන්න ඕනේ. ඒකෙන් අපිට අසීමිතව ලාභ උපයන්න පුළුවන්. අපිට මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන්. ඒ ස්ට්‍රෙස් එක අපේම ව්‍යාපාරයකට දාලා අපි අපේ දෙයක් කරගමු කියන එක ඇත්තටම හස්බන්ඩ්ගේ තිබ්බ අයිඩියා එකක්. ඉතින් මම ඒකට මේ ඒක ගැන හිතලා මම මගේ ජොබ් එකෙන් අයින් වුණා. අයින් වෙලා අපි හිතුවා අපි ගමනක් යන්න ඕනේ කියලා. ඔව්. හස්බන්ඩ් කියනවා වයිෆ් නිසා තමයි අපි මේක පටන් ගත්තේ කියලා. වයිෆ් කියනවා හස්බන්ඩ්ගේ දැක්ම නිසා තමයි අපි දෙන්න මෙහෙම කළේ. කොයිතරම් අපූර්ව එකතුවක්. මේක තමයි අපිට ඕනේ. ජීවිතේ අපි හැමෝටම බලාපොරොත්තු වෙන්නේ සතුට, සැනසීම, පවුලක් ඇතුලේ වුණත් අපි එකිනෙකාගේ තියෙන බැඳීම. ඒක තමයි පවුල් ජීවිතයක තියෙන රහස. ඉතින් දැන් නිලුපමත් මලිතුත් හරි අපූර්වට Tamanගේ ව්‍යාපාරය ගොඩනගන්න අදහසක් ගන්නවා. ඒ අදහස ඇතුලේ තියෙන්නේ ඒ ආදරේම තමයි. හිතේ කොනකවත් පුංචි බයක් තිබුණ නැද්ද ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේක සාර්ථක වෙයි. මේක අරගෙන යන්න පුළුවන් වෙයි. මේක වෙළඳ පොළට බාර ගන්න පුළුවන් වෙයි. එහෙම කියලා පුංචි අභියෝගයක් බය හිතේ තිබුණ නැද්ද? බයක් තිබ්බා. හැබැයි අපි දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මට හස්බන්ඩ් ඉන්නවා, හස්බන්ඩ් මං ඉන්නවා. මොනවා හරි වුණත් අපිට මේ ව්‍යාපාර අපිට මොනවා හරි පටන් ගත්ත දේ නැති වුණත් අපිට ආයි පටන් ගන්න පුළුවන් අලුතෙන් දෙයක් හිතලා. ඉතින් අපේ දෙන්නගේ තියෙන සහයෝගයත් එක්ක අපි දෙන්න වැටෙන්නේ නැහැ කියන එක හිතලා තමයි අපි ව්‍යාපාරේ පටන් ගත්තේ. ඉතින් මරි කරලා දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවා. ඉතින් අපි ඒ කාලේ ඉඳන්ම මේ ව්‍යාපාරේ පටන් ගන්න තාමත් කරගෙන යනවා සහ අපි ග්‍රෝ කරගෙන තියෙනවා. ඉතින් ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මීටත් වැඩිය ග්‍රෝ කරගෙන ඉස්සරහට යන්න. ඇත්තටම මේ වචන ටික හරිම ශක්තිමත්. මොකද එහෙම බැඳීමක් අපේ හිත ඇතුලේ තියෙනකොට අපිට ඕනම දෙයක් මේක කවදාවත් වැටෙන්නේ නැහැ. අපිට හයිය තියනවා කියන එක තෙම්මහම ඒක හොඳටම ඇති. මෙහෙම දෙයක් හිතමු. දැන් ගොඩක් කලාවට ආරම්භයේදීම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි දෙන්න විතරයි. මේකට කවුරුත් නැහැ. කොහොම හරි රැයක් දවාලක් නැතුව ඇයි අපිට මානසික ආතතිය තිබ්බනේ. දර කිව්වා වගේ ස්ට්‍රෙස් එක තියෙනවා රැකියාවක් කරනකොට. දැන් හැබැයි මොන දේ වුණත් මේක අපි දෙන්න තමයි පටන් ගන්න ඕනේ. ඒක තමයි හිත ඇතුලේ තියෙන්නේ. අපි ඒ අතීතයට ඔය දිවාරය නොබලා කොහොමද මේ නිෂ්පාදන කටයුතු කරේ කියන එක කියන්නකෝ. ඒ කියන්නේ මැරි කරාට පස්සේ අපි හිතුවා අපි මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. ඒ පටන් ගන්න ඕන එකත් එක්ක හිතුවා මොන වගේ ව්‍යාපාරයක්ද අපි කරගන්න ඕනේ කියන එක. එතකොට අපිට මේ ඩිහයිඩ්‍රේෂන් පැත්ත ගැන අපිට ඇත්තටම මේ මගේ හස්බන්ඩ් තමයි මුලින්ම මේ එයා YouTube සර්ච් කරලා එහෙම බලලා තිබ්බා. නමුත් පටන් ගන්න අපිට එතකොට අයිඩියා එකක් තිබ්බේ නැහැ. මැරි කරාට පස්සේ අපි ව්‍යාපාරයක් හරි මොන හරි අපේ කියලා දෙයක් පටන් ගන්න ඕනේ කියන එකත් එක්ක අපි හිතුවා ඩිහයිඩ්‍රේෂන් පැත්ත හොඳයි කියන එක. ඒකත් එක්ක අපි පටන් අරගත්තේ මුලින්ම අපි මැෂින් එකක් අරගත්තා. අරගන්න ඕනේ. එතකොට තමයි අපි ආරම්භයක් එන්නේ නැත්නම් අපිට ඕක වෙන්නේ නැහැ. ඉතින් ඒ ආරම්භෙත් එක්ක අපි සාමාන්‍ය වෙන ඕඩර්ස් තමයි අපි මුලින්ම ගත්තේ. ඊට පස්සේ අපි හිතුවා අපි වෙන කට්ටියගේ ඕඩර්ස් දෙනවට වැඩිය අපේ නිෂ්පාදනයක් අපි මාකට් එකට දාන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්ක අපි දෙන්න ඉතින් ඒ කියන්නේ කොළ වර්ගවත් එතකොට ගොඩාක් අඳුරන්නේ නැහැ. දන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියකින් අහලා බලලා මේ කොළ වර්ග ගැන දැනගෙන ඊට පස්සේ අපි ආයුර්වේද අපේ ළඟ තියෙන්නේ. ඒ වෛද්‍යවරුන්ගෙන් පවා අපි දේවල් අහලා දේවල් උපදෙස් අරගෙන අපි දෙන්නම ඉතින් මේ වගේ ටී බෑග්ස් ගෙනල්ලා මේ විදිහට පැකට්ස් හදලා අපි මෙහෙම පටන් ගන්න ඕනේ කියලා පටන් ගත්තා. අපිට ඇත්තටම නිදාගන්න ටයිම් එකක් නැහැ මේ මුල් කාලේ. එක්සිබිෂන් තියෙනවා. ඉතින් ඒවට සහභාගී වුණා. ඉතින් අපි රෑ වෙනකම්ම ටී බෑග්ස් ෆිල් කරන එකේ හැම එකම අපිමයි කරේ.
අපි දෙන්නනේ මුලින්ම හිටියේ. ඉතින් අපි දෙන්න මේවා කරලා අපිට හිතුණා දැන් මේ කැපැසිටි එකත් එක්ක අපි යන්න ඕනේ. තව සේවකයෙක්ව අපි අරගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි මාස 3ක් විතර ගියාට පස්සේ තමයි සේවකයෙක්ව අපි ගත්තේ. ඊට පස්සේ දැනට මේ විදිහට මාකට් එකට අපි පැකට්ස් දානවා. අපේ ප්‍රොඩක්ට්ස් ටික. හීන දකින මිනිස්සුන්ට තමයි හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මලිත්ගෙත් නිරුපමාගෙත් කතාව ඇතුළෙම තියෙන්නේ බලාපොරොත්තු හීන. ඒවා පිටිපස්සේ යන්න නම් ඒවා හඹාගෙන යන්න ඕනේ. ඒකට වෙලාවක් නැහැ. පැය 24ම වැඩ කරන්න ඕන නම් 24ම වැඩ කරන්න ඕනේ. මොන දේ කරන්නේත් අපේ යහපත වෙනුවෙන්ම තමයි. හැබැයි ඒකටත් හරි අපූර්ව දැක්මක් තියෙන්න ඕනේ. ඒ දැක්ම ඇතුව තමයි මේ පිළිබඳ දැනුම, මේ පිළිබඳ අවබෝධය සියල්ල එක්කාසු කරගෙන තමයි මේ පුංචි ව්‍යාපාරය පටන් ගන්නෙ. අද බොහෝම හිත ඇතුලේ සීමිත සතුටක් තියෙනවා දෙන්නරවනේ. රැකියාවක් අවස්ථා දීලා තියෙනවා. මේ ඕන අමුද්‍රව්‍ය ටික හොයාගෙන එනවත් තවත් අවස්ථාවක් නේද? ඒත් රැකියා අතුරු රැකියා අවස්ථාවන්නේ. ඉතින් එවන් අවස්ථාවන් ගණනාවක් මේ දෙන්නම නිර්මාණය කරනවා. දැන් ඕනම කටයුත්තක් කරනකොට අපිට තනියෙන් මේ කටයුත්ත කරන්න බෑ. අත් උදව් ඕනේ. අර කිව්වාගේ ළඟ තියෙන ආයුර්වේදේ. එතෙන්ට කියලා එහෙන් අහන්නත් ඕනේ. රජයේ ආයතන තියෙනවා. ඕනතරම් අපිට අවබෝධ ලබා ගන්න ඕනතරම් තැන් තියෙනවා. ඒ ශක්තිය පිළිබඳව අපි කතා කරමුකෝ. ඇත්තටම අපිට කුඩා ව්‍යාපාරාංශය අපිට ලොකු සහයෝගයක් දුන්නා මීරිගම. අපිට අද වෙනකම් ලොකු සපෝට් එකක් අපිට දීලා තියෙනවා. අපිට මේ අවස්ථාවත් අපිට ඇත්තටම උදා කරේ එයාලා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට තව තියෙන එක්සිබිෂන් ඊට පස්සේ අපිට අපේ දැනුම වැඩි කරගන්න අපිට අවශ්‍ය දේවල් සපයන්නත් එයාලා අපිට ගොඩාක් උදව් කරනවා. ලොකු සහයෝගයක් ඇත්තටම මෙතනින් හම්බ වෙනවා අපිට. healthy food happy life මේ තමයි ජාතික රූපවාහිනිය මේ දවස්වල රට වටා අරගෙන යන රැල්ල. ඒ නිසා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපිට ඕනේ ඔබව නිරෝගිමත් මිනිසෙක් බවට පත් කරන්න. ඒ ගමන යන්න නම් අපේ දේශීය අපූර්ව සංස්කෘතියක් තියෙන සංස්කෘතිය රකින්න මිනිසුන් හොයාගෙන තමයි මේ දවස්වල රටා යන්නේ. රටා මෙන්න WhatsApp අංකය. හැමදාමත් අපි තිරේ දිස් කරන මේ අංකය ඔබට කතා කරන්න කියලා කියනවා. ලංකාවේ කොතනක ඔබ හිටියත් අනිවාර්යයෙන්ම මනිත්ලා වගේ චරිත හොයාගෙන ඉන්නවා නම් අපි අනිවාර්යෙන් යනවා. වෙන හේතුවක් හින්දා නෙමෙයි. මේ මහ පොළොවට ඒ වගේ චරිත ඕනේ. පුංචියට පටන් ගන්න තමන්ගේ ජීවිතේ අපූර්වට ලියමනක් වගේ ලියාගෙන ඉන්න චරිත අපි හොයාගෙන කියලා දවසක උන් ඉහළට ඔසවා තබන්න තමයි ජාතික රූපවාහිනිය අපේ බලාපොරොත්තුව. හොඳයි අද අපි ආවේ නිල්පමත් මලිතුත් හොයාගෙන. අවසානට අපිට යන්න කලින් මට හිතෙනවා ඇත්තටම මොකක්ද ඔබ දෙදාගේ තියෙන බලාපොරොත්තුව. මේ පුංචි කර්මාන්ත ශාලාවක් ඇතුලේ අපි ඉන්නේ. මෙතනින් එහාට පියවරක් යන්න ඕනේ. ඇත්තටම මොකක්ද බලාපොරොත්තුව? ඇත්තටම අපිට ඒ කියන්නේ අපේ දිනුව වගේම අපිට ඕනේ තව රැකියා අවස්ථා උත්පාදනය කරන්න. ඒ වගේම තමයි අපේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න අවශ්‍යයි අපිට. අපේ බලාපොරොත්තුව ඒක තමයි. තවත් අපේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නිෂ්පාදන තුළින් අපි මිනිස්සුන්ව සුවපත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඕනේ සෞඛ්‍යමත් රටක් බිහි කරන්න. ඒකට තමයි අපි මේ උත්සාහ ගන්නේ. මලිත් නිලිපමා දැන් මං අතේ තියෙනවා තෙබු හේන් බෝවිටියා. ඇතර මේ නිෂ්පාදන විතරද නැත්නම් තවත් නිෂ්පාදන කරනවද? ඔව් තවත් නිෂ්පාදන 3ක් තියෙනවා. අපි ගාව තියෙනවා කරපිංච තේ එක. ඊට පස්සේ නිල් කට්රෝලු තේ විදිහටත් අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඊට පස්සේ පොකුරු අදමල් තේ විදිහටත් තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ගණනාවක් මේ වෙනකොට නේද? විවිධ අත්හදා බැලීම් කරමින් මේ පිළිබඳ දැනුවත් වෙමින් තමයි මේ සියලු දේවල් කරගෙන යන්නේ. ඉතින් ඒ අතරතුරේදී අනාගතයේ තවත් නිෂ්පාදන ගණනාවක් කරන්න සූදානම් වෙලා ඉන්නවා මලිත් නේද? ඒ ගැන අපි දැම්ම නොකියමු. පස්සේ කතා කරමු. පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන දේශීය සංස්කෘතිය රකින දෙන්නෙක් හොයාගෙන තමයි අපි ආවේ. මේ දෙන්නම උපායදාරයෙන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකී අවස්ථාවන් ගණනාවක් ලැබෙනවා. ඒ සියල්ල පැත්තකින් තියලා තමන්ගේම ව්‍යාපාරයක් අරගෙන නැගිටින්න ඕන කියලා දෙන්නෙක්. ඉතින් ජාතික රූපවාහිනියේ අපි සුබ පතනවා. අපි තවත් දවසක මුණ ගැහෙවි. ඒ මුණ ගැහෙන දවසට මීට වඩා මේ කර්මාන්ත ශාලාව ඇතුලේ සේවකයන් විශාල පිරිසක් රැකියාව කරාගේ. අන්න එදාට ඒක තමයි අපි බලාපොරොත්තු වෙන සතුට හරියන්න ඕනේ. විශ්ව ආශිර්වාද කරන්න දෙන්නටම. ඒ නැති අපිට අවසර දෙන්න යන්න. අයිබෝන්. අයිබෝන්.